කියන්න තියෙන අධිකාරී ජනාධිපතිතුමාට කරුණා කරලා මේ ගොවි ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. අද වෙනකොට මේ නැගෙනහිර පළාතේ අම්පාර මඩකලපුව මේ ප්‍රදේශවල එකදු ගබඩාවක් ඇරලා නැහැ. ඇරලා තියෙනවා ගබඩා කීපයක්. ඒ ගබඩා අරින්නේ දින වෙන් කරගෙන. ඒ දින වෙන් කරගෙන තියෙන්නේ කොහමද? මාලිමාවේ හිතවතුන්ට කියනවා උඹලා උදෙන්ම වී ට්‍රැක්ටරය ගෙනල්ලා ගහගනින්න අපි උදේ 9ට ගබඩාව අරින්නම් ඊට පස්සේ උඹලගේ වී ටික කිරුවට පස්සේ ආයෙත් අපි ඊළඟ සෙට් එකට දිනයක් දෙන්නම් ඒක දැනුවත් කරපල්ලා. දැන් මාලිමාවේ බත් විතරද රටේ ජනතාව කන්නේ. මෙන්න මේ බිම්මට්ටමේ මේ අසාධාරණේ වහාම ජනාධිපතිතුමා නවත්තන්නට ඕනේ. හැම ගෙදරකම මේ වගේ වී කඳු ගහගෙන ඉන්නවා. අපි ණය වෙලා ලෝකෙට ණය වෙලා සමාජයට ණය වෙලා ගොවියෝ හසුරවගෙන යාන වාහන හසුරවගෙන ගොවියට කුඹුරු කරගන්න බැයි නම් මේ මිනිස්යාගේ දුක සැප හොයලා බලලා ඒවට අපේ අතේ තියෙන දේවල් වැය කරලා තමයි මේවා අපි උපයගන්නේ. එතකොට ඒවා අපි පියවන්නේ කොහොමද? හැම තැනටම නායකාරයෝ බවට පත් වෙලා. නේද? සියදිවි නසා ගන්න තැනට ගොවියා පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ රටේ බලධාරීන්ට ජනාධිපතිතුමාට ඒ වගේම කුසිකරුම ඇමතිවරුන්ට කරුණා කරලා මේ ප්‍රශ්නෙට සවන් දෙන්න ජනතාවට සාධාරණයක් කරන්න. එහෙම නැතුනොත් රාජ්‍යයේ කුජ්ජිතයි කියන්න තමයි අපට ඉතිරි වෙන්නේ. මොකද අපිට හැමදේටම හොඳයි කියන්න බෑ. හොඳට ඒට හොඳයි කියන්න පුළුවන්. මේ යන ගොවියට කරන සාධාරණයට සාධාරණයක් වෙන්න ඕනේ කියන එක නම් පෙන්වලා දෙන්න ඕනේ. මොකද හේතුව 37ක් වැය වෙනවා කියලා කියනවනම් 137ක් වී කිලෝ එකක් නිෂ්පාදනය කරන්න වැය වෙනවා කියලා යම් කුසිකර්ම පරීක්ෂණ නිලධාරි කියනවා නම් ඒ මිලටත් අඩුවෙන් 120ට වී ටික කිරනවා කියලා රජේ පොරොන්දු වුණා නම් ඒත් කමන්නේ අපි රජයට සහයෝගයක් වෙමු කියන තැනට රටේ ගොවියෝ පත් වෙන්න ඕනේ නම් මේ 120ට ගන්න වී ටික හරි මේගොල්ලෝ කිරන්න එපායි ගබඩා ඇරලා. ඒකත් කරන්නේ නැත්නම් කොහොමද ගොවියා ඉසවසවන්නේ? සම්මුන්ට පිස්සුද කියලා තමයි අහන්න තියෙන්නේ. හොඳයි 37ක් රුපියල් 17ක ලාභෙකුත් කරගෙන ගොවියා වී කිලෝ එක දෙන්න සූදානම් රජයට. ඒක ගන්න කෝ ගබඩා? කොහෙද මේ කැරලා තියෙන්නේ? ඉතින් ඒ නිසා රජයට යම් පියවරක් ගන්න වෙනවා කඩිනමින් එම නොගත්තොත් මං හිතන්නේ මේ ගොවියාගේ ජීවිතත් එක්ක සෙල්ලම් කිරීම රටක් හැටියට බලපානවා වගේම අනාගතේ බත් හැටයක් හොයන්ට නැති જાතියක් නිර්මාණය කරන වැඩපිළිවෙලක් මේක ඇතුලේ වෙනවා. මොකද මෝල් කාන්ත කියනවා ඊයේ පෙරේද අපි අහගෙන හිටිය වී වගා කරන කුඹුරු සියල්ල සහ පුරන් කුඹුරු අවශ්‍ය නැහැ. හදපල්ලා බඩ ඉරිඟු. මොකද අපි බඩ ඉරිඟුත් හදලා තියෙනවා. මමත් අවුරුදු 28ක් මේ ගොවිතැන මේ ජනතාවත් එක්ක උරෙන් උර ගැටිගෙන ගොවිතැන කරන්නේ. බඩ ඉරිඟු කරලත් අපි කරලා තියෙනවා. ගෝඨගේ කාලෙත් කරා, මහින්දගේ කාලෙත් කරා, රනිල්ගේ කාලෙත් කරා, චන්ද්‍රිකාගේ කාලෙත් කරා, මෛත්‍රීගේ කාලෙත් කෙරුවා. කරලා ගොවියට කෙලවෙලා බිමටම වැටිලා ඉන්නේ. ඉතින් එවැනි වෙලාවක මෙවැනි ආණ්ඩුවක් ගෙනාවා. ඔන්න යහපාලනේ, ඔන්න රට හදන්න, සුන්දර රට, ලස්සන රට හදලා ගන්න, පොහසත් කරලා ගන්න නේද? රජ කරවලා ගන්න ආණ්ඩුවක් ගෙනාවා. ඉතින් ඒ ආණ්ඩුව කොහොමද දැන් අවුරුදු දෙකක් කරගෙන යන්නේ කියලා බැලුවාම පැහැදිලිවම පේන්න තියෙන්නේ මොංගල් ආණ්ඩුවක්. එහෙම නැත්නම් අද ගොවියා මේ තැනට වැටෙන්නේ නැහැ. ගොවියට මේ ටික අලවි කරගෙන ගොවියාගේ ණයතුරු ටික ගෙවාගෙන ඊළඟ කන්නට සූදානම් වෙන්නට පුළුවන් ආණ්ඩුවකට, රජයකට බලපෑම් කර යම් නිලධාරීන්ට බලපෑම් කර ගොවියට ජීවත් වෙන්න මොලේ අමාරුවක් නැහැ කියන එක තමයි අපිට රටට කියන්න තියෙන්නේ. ඒ නිසා අපි කියනවා ගොවියට තරජනය කරන්න හදන්න එපා. ණයට ගහලා පොල්ල වරද්ද ගත්තා කියන එක රජේ මතක තියාගත්තොත් හොඳයි. ගොවියට පහර දෙනවනම්